මේ දවස්වල අපේ ගමේ එහි බැලුවත් අඹ මෙහෙ බැලුවත් අඹ. ඉතින් මට හිතුණා අපි හදන්න ඕනි කියලා කටපිස්සු වටන රසම රස අඹ කරියක්. එහෙනම් අපි හදමුද? හරි. එහෙනම් එන්නකෝ මාත් එක්ක. මුලින්ම අපි අඹ ටික කඩාගෙන ඒකේ කිරි නැති වෙනකම් හොඳට සෝද ගන්න ඕනි. ඊට පස්සේ අපි ඒක දිග අතට කපා ගන්න ඕනි. මෙතෙන්දි මම අරන් තියෙන කොහු අඹ මේ වගේ අඹ ගෙඩිය පලාගෙන ඒක ඇතුලේ තියෙන අඹ ඇටේ අපි අයින් කර ගන්න ඕනි. මේ තියෙන්නේ ඉතින් මම කපාගත්තු අඹ කෑලි ටික. ඊට පස්සේ අපි එනසාල්, කරාබු නැටි, සුදු ලූණු, ඒ වගේම ඉඟුරු හොඳට තලා ගන්න ඕනේ. එහෙම තලාගෙන නැත්තම් අඹරගෙන එහෙමත් නැත්තම් බ්ලෙන්ඩ් කරගෙන අපි ඒක පැත්තකින් තියාගන්න ඕනේ. මුලින්ම අපි තෙල් ටිකක් හට්ටියට දාලා ඒකට අඹ දාලා ඒ ටික පිපිරීගෙන යනකොට අපි දාන්න ඕනේ අර අපි හදාගත්තු ගුලිය. ගුලිය කියන්නේ මොනවාද? සුදු ලූණු, ඉඟුරු, එනසාල්, කරාබු නැටි. හරි. ඊට පස්සේ අපි දාන්න ඕනේ රම්පේ. ඒ වගේම කරපිංචා. ඊට පස්සේ ලූණු. ඊළඟට අපි දාගන්න ඕනේ මස් කරි මේස හැඳි දෙකක් වගේ, මිරිස් කුඩු මේස හැඳි එකමාරක් වගේ. එක දාලා හොඳට අපි කවලම් කරගෙන අඹ කෑලි ටික එකතු කරගන්න ඕනේ. හරි. අඹ ටිකක් දාලා අපි ටිකක් කවලම් කරගෙන අඹ ටික හොඳට තෙලෙන් තෙම්පරාදු වුණාම අපි ඒකට එකතු කරන්න ඕනේ ලුණු කුඩු, ඒ වගේම කහ කුඩු. ඊටත් පස්සේ අපි එකතු කරගන්න ඕනේ අමු 3-5 ටිකක්. දැන් ඒ ටිකත් අපි හොඳට කවලම් කරගෙන අන්තිමට අපි එකතු කරගන්න ඕනේ වතුර ටිකක්. වතුරත් අපි එකතු කරගත්තට පස්සේ අපි ඒ ටික මූඩි පියනකින් හොඳට වහලා තියෙන්න ඕනේ. අර වතුරෙන් අඹ ටික තැම්බිලා ඒ වගේම තෙම්පරාදුවෙන් රහ වෙලා එනකම්. ඊට පස්සේ අපි පියන ඇරලා ටිකකින් දාන්න ඕනේ සීනි. සීනි ඔයාලගේ රස අනුව මෙතෙන්දි රස බලා එකතු කරගන්න. අර ඇඹුලයි ඊට පස්සේ සීනි එකතු වුණාම වෙනස්ම රසක් එනවා. ඔයාලගේ රසය අනුව සීනි එකතු කරගන්න. අන්තිමටම මේ තියෙන්නේ මම හදපු රසම රස අඹ කරිය. මේක ඉතින් බත් එක්ක අම්මෝ පුදුම රසයි. ඉතින් මේ අඹ එළවලුව හදන ක්‍රම ගොඩාක් තියෙනවා. ඔයත් වෙනස්ම රසකට අඹ උයන්න දන්නව නම් පල්ලෙහැයින් අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න.